ආයුබෝවන් ලෝකවාසී සියලුම ශ්‍රී ලාංකික ජනතාවනි. අද ඉතින් ඔයාලට හදන්න යන්නේ හතු වලින් හතු හොද්දක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. මුලින්ම මචං මෙන්න මේකට මේ විදිහට කහ පොඩ්ඩක් දානවා. දාලි ඉවරලා මේ හැඳි අරමේ නම් පාවිච්චි කරන්නේ නැහැ මං. නිකන් ඔය ගෙදර හදන ගමන් දන්නේ නැද්ද? ඊට පස්සේ ලුණු ටිකකුත් දැම්මා. ඊට පස්සේ මේක චුට්ටක් කවලම් කරගන්නවා මේ විදිහට. මේ පැත්තේ ලුණු සුදු ලුණු එටික කපලා තියෙන්නේ. මේ වැඩේ කියන්නේ ඉරිස් නෑ මචං, කම්මැලි එක ටිකවට යන්න. හරි මේ ටික මෙහෙම මේ කරලා මෙතන මචං මේක ලිපේ දිව්වා. මේ පොඩ්ඩක් රත් වෙනකම් වතුර වගේ චුට්ටක් තිබ්බා. හරි මචං, ඊළඟට තෙල් ටිකක් දාගන්නවා. සාමාන්‍යයෙන් තෙල් එඳි 5ක් 6ක් වගේ වෙන්න, 5ක් වගේ වෙන්න. වඩ වැඩිපුර දාගමු. තෙල් කන්න හොඳ නෑ. හරි මචං, ඊළඟට දානවා අබ පොඩ්ඩක්. ඊපස්සේ අබ චුට්ටකුත් දානවා. මේකේ නම මතක නෑනේ මචං, කියන්න මොකක්ද මචං නම? මේ අබ මචං, අබ ටිකක් අබ දැම්මා. මේ උළුවල් දැම්මා මචං. ඊළඟට දානවා මේ එන්සාල් නෙමෙයි අනිත් කරාමුණටි පොඩ්ඩකුත් දානවා. ඊට පස්සේ කුරුළු පොඩ්ඩකුත් දානවා. වතුර නිසා කිරි යනවා, ගණන් ගන්න එපා. ඊට පස්සේ ඕක චුට්ටක් එහෙම ලයින් වෙනකන් සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි මචං මොන විදියට දාගන්නවා. ඊළඟට පොඩ්ඩක් මේක එහෙට මෙහෙට කාල ගා ගන්න ඕනේ. මේ විදියට ගින්දර මචං අඩුම ගින්දරේ තියා ගන්නවා. ඊට පස්සේ හරි මේ ටික වෙනවා. පස්සේ හරි මචං, යාන්තමින් රන්වන් පැහැ ආවා. ඊට පස්සේ දානවා මචං කරපිංචා ටිකක්. කරපිංචා මචං මේ රටවල් වලට එනකොට ඔන්න ඔය පාට තමයි එන්නේ, කොළ නෑ මචං. මේ අනිත් එක රාම්පේ ඉවරයි මචං, ගණන් ගන්න එපා. දැම්මා. මර්සිලි පොඩ්ඩක් කරවුණත් වැඩි වගේ. ඔන්න ඊළඟට රට්ටාලි ටික දාගන්නවා. රට්ටාලි ටික පොඩ්ඩක් වයින් කරනවා ඊළඟට එතනට. හොඳ කන්න පුළුවන් වෙයිද දන්නේ. බලමු මැච් එකක් ගහලා. හරි මචං, ඊළඟට මේකට මචං දාලා බැද ගන්නවා මිරිස් මචං. දාන ප්‍රමාණය බලාගෙන ඉන්න මචං. අතේ හුරුවට දාන්නේ. ඊට පස්සේ 3-5 එහෙම කෑවොත් නම් ගොඩ යන්න පුළුවන් වෙයිද නැද්ද? ඊට පස්සේ මිරිස් ටික උද්දා ගන්නවා මචං. දාලා මේක මම මේකේ චුට්ටක් බැල ගන්න මචං. අඩු ගින්දරේ කරපල්ලා මචං. මේව නැත්තම් කාමරවල ඉන්න හම්බෙන්නේ නැහැ. ලුණු පොඩ්ඩයි දැම්මේ. ලුණු පස්සේ දානවා මචං. මේක මෙහෙම බැලගත්ත මචං චුට්ටක්. සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් පාට එනකම් දැන් ඇති වගේ. මේක නම් මචං ඊළඟට ලුණු දාගන්න. මම ටිකක් ලුණුයි සුදු ලුණුයි වැඩිපුර මචං මම දානවා. මේ විදියට
පස්සේ ටුට්ටක් කවලම් කරගත්තා. ලුණු වැඩි වගේ අවුලන්නේ. ලුණු ටුට්ටක් වැඩිපුර තියෙන්නේ. ඔයාලා දාගන්නකොට ලුණු පොඩ්ඩක් දාගන්නේ. මම ටිකක් ලුණු වැඩිපුර කන්න නිසා වැඩිපුර දාගන්න තියෙන්නේ. බලන්න වයින් කොහොම එයිද කියලා. ගයිස් මේක විනාඩි 2ක් විතර මේ විදිහට බැදුනා. දැන් මේ හඳු ටික දාගමු. හඳු ටික දාලා අතු ඉතාලි හතු ශ්‍රී ලංකන් නෙවෙයි. අතු ටික දාගෙන කවලම් කරගමු. මේ විදිහට කවලම් කරලා නැත්නම් මේකෙන් ගහුවොත් ඔක්කොම ටික දැල්නවා මචං. හරිද? මම මේ අතේම ෆෝන් එක තියන් ගහන්නේ. එහෙ මේ කැමරා එක පේනවා, හරය පේනවා, එහෙනවා ගණන් ගන්න එපා. ඒවා මේක මචං දැන් චුට්ටක් වහලා තියන්න ඕනේ. මේ විදිහට වහලා තියනවා. පොඩ්ඩ වෙලාවක් ඉඳලා චුට්ටක් වැඩි කරනවා. මේ ගන්නට හරි විනාඩි මේ විදියට 3ක් විතර තියමු මචංලා. මේක දැන් චුට්ටක් විනාඩි 1කමාරක් විතර තිබ්බා. වතුර චුට්ටක් දාගමු. වතුර කප් එකක් විතර ගොඩක් දාගන්න එපා. චුට්ටක් දාන්න. මේ විදියට පොඩ්ඩක් තැම්බෙන්නත් එක්ක වගේ වතුර පොඩ්ඩක් දාලා ආපහු වහලා තියමු විනාඩි 1කමාරක් විතර. හරි ගයිස් විනාඩි 1කමාරක් වට විනාඩි 2ක් විතර තියන්න උනා. වතුර චුට්ටක් වැඩි වුණා වගේ මගේ අතින්. ඔයාලා පොඩ්ඩක් දානකොට ඒක බැලන්ස් කරලා දාගන්න. මේකට දැන් කිරි චුට්ටක් දානවා. සාමාන්‍යයෙන් කප් එකකින් භාගයක් වගේ දාගත්තා නම් ඇති ඒ වගේ දාගෙන පොඩ්ඩක් කවලම් කරා. මේ ටයිම් එකට බලන්න ඔයාලට ලුණු ඇද්ද කියලා. මට නම් ලුණු චුට්ටක් මදි දාගන්න ඕනේ දැන්. විදියට චුට්ටක් කවලම් කරා. දැන් හතු ඔක්කොම තැම්බිලා තින්නේ. මේකට දැන් ලුණු චුට්ටක් දාගන්න ඕනේ. එයාගේ ලුණු පොඩ්ඩක් දාගන්නවා. ඔයාලගේ රස අනුව බලලා එක දාගන්න. ලයින් කළා. මේ මිරිස් පොඩ්ඩක් වැඩියෙන් මං කනවා. ඒකයි මේ මිරිස් මෙච්චර දාගෙන තියෙන්නේ. ඔයාලා මිරිස් කන ප්‍රමාණය අනුව අඩු කරලා දාගන්න. මං ටිකක් වැඩිපුර මිරිස් කනවා. ඒක නිසා පොඩ්ඩක් දැම්මේ මේ ගන්නට. හරි ගයිස් මේ පොල් කිරි දාලා විනාඩි කමාරක් 2ක් විතර මේ මද ගින්දරේ තියලා තියන්න. මද ගින්දරේ කිව්වොත් දැන් නම් ටිකක් ගින්දර වැඩි වගේ මගේ එකේ. පොඩ්ඩක් ගාලා මේ ගන්නට විනාඩි කමාරක් 2ක් විතර තියුවනම් ඇති. එනනේ වලට පාට. දැන් මේක ඇති මචංලා. මේක වැහුවා. වහලා පොඩ්ඩක් මේකෙන් වහලා තියෙනවා. විනාඩි 3ක් විතර කොහොම වහලා තියෙනවා. ඊට පස්සේ වැඩේ කොට තමයි කන්න තමයි තියෙන්නේ. හරි ගයිස් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් සුවඳයි. ලංකාවේ වගේ අර මේව සුවඳ නම් ඉන්නේ නැහැ. ඉතින් සුවඳයි. හරි ගයිස් එහෙනම් ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. හරි මචංලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවල් කෑම එක හැදුනේ. මේ පරිප්පුවේ පොල් සම්බලුවේ ගෝවා බැදුමත් තෙල් දාලා තියෙන ඉස්සෝ එහෙම දාලා මේ ඊයාද පිටක් තියෙන්නේ.
ඉතින් මේ විදිහට ඉතින් අද දවල් කෑම කනවා ඉතින්. ඔයාලත් අදලා කාලා බලන්න. ආස හිතෙයි ඈ.